Hello ළමයි, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද vlog එක නම් පටන් ගන්නෙ මගේ නිවාඩු දවසකින්. ඉතින් ඔයාලා හැමෝටම good morning. ඔයගොල්ලෝ ඉතින් මේ වීඩියෝ එක බලද්දි වෙලාව නම් දන්නේ නැහැ. මට නම් good morning. ඉතින් ඔන්න උදේ නැගිටලා wash එකක් එහෙම දාලා දවස පටන් ගන්න යන්නේ morning skin care routine එක කරලා. එහෙනම් ඉතින් අපි skin care කරලා ඉමු. ගෙදර හිටියත් සුවඳට ලස්සනට පිරිසුදුව ඉන්න ඕනේ ළමයි. ඉතින් ඔයාලා තාමත් මගේ වීඩියෝස් බලන්න මාව subscribe කරලා නැතුව නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඉතින් like එකක් comment එකක් දාන්නත් අමතක කරන්න නම් එපා. මට මතක විදිහට මේ vlog එක දවස් දෙකක vlog එකක් වෙන්න ඕනේ. ඉතින් මම දැන් ස්කින් කෙයා කරලා හැමදේම කරලා ලෑස්ති වෙන්න ඉතින් උදේට කන්න තමයි. මේ ඉතින් ඉන්නේ ලස්සන මම. මේ තියෙන ඉතින් මගේ පුංචි කුස්සිය. ඉතින් මම රැට මේ විදියට ඔක්කොම දේවල් ටික පිළිවෙලට අස් කරලා තමයි නිදාගන්නේ. එතකොට උදේට ඇත්තටම ලේසි. මේ තියෙන ඉතින් මම තේ හදන තැන මේක මගේ අම්මා තමයි මට කියලා දුන්නේ. ඊට පස්සේ ඉතින් උදේට කන්න කියලා ගියාට පස්සේ තමයි මතක් වුණේ හස්බන්ඩ් තාම කෑම අරගෙන ආවේ නැහනේ කියලා. ඉතින් ඉක්මනට ගෙදර තිබ්බ අඹ ගෙඩියක් හස්බන්ඩ් එනකන් මං ඒක තමයි ඔය කන්න ලෑස්ති වෙන්නේ. ඒක මාරම රහයි ළමයි. vlog එකක් shoot කරාට මැදක් යද්දී මං වගේ අමතක වෙන අය ඉන්නවද? ඉතින් ළමයි කාලේ ඉවරුණාට පස්සේ තමයි මතක් වුණේ අනේ මම ඒක shoot කරේ නෑ නේද කියලා. ඔන්න ඉතින් උදේට මම කෑවා. මාළු රසණයක් තියෙන ළමයි ඇඳුම් වගේක් වේලෙන්න දාන්න තිබ්බා මම දැන් ඒක දාලා ආවි. ඉතින් එළියට යන්න ඕනේ ඒක දාන්න මාරම අවුයි. වැඩ ගොඩක් කරන්නත් තියෙනවා. මොකද දැන් ඒකට ඉනම් පටන් ගන්න ආය අලුත් සතියක්නේ. ඉතින් මේ සතියේටම වල දේවල් අත් ප්ලෑන් කරන්නත් තියෙනවා. ඒකට හරිම රසනේ. මොනවා කරන්නත් කලින් අපි හොඳට වතුර බීලා ඉමු. මොන දේ මිස් කරගත්තත් මෙන්න මේ වතුර බොන පාට් එක නම් ඔයගොල්ලෝ මිස් කරගන්න එපා. මොකද වතුර වලින් ගොඩාක් බෙනිෆිට්ස් තියෙනවා ළමයි. අපි හිතුවේ නැති වුණාට මේ තියෙන රසනෙත් එක්ක අපි වතුර ටිකක්වත් බොන්න දෙනවා කියන්නේ ඒක ඇත්තටම මේ හොඳ නැහැ. ඒ නිසා ඉතින් නිතර වතුර බොන්න. රසනේ තිබ්බත් නැතත් වතුර බොන්න ළමයි. ඒ ඉතින් ඔයගොල්ලෝ දැක්කේ vlog එකේ දෙවෙනි දවසේ නිවාඩු දවසක් නිතින් ඔන්න මායි හස්බන්ඩ් එකතු වෙලා ගේ කන පිට පෙරළුවා. ඔයගොල්ලොත් එහෙමද ළමයි? සතියට එක සැරයක් හරි ගේ කන පිට පෙරළුවේ නැත්තම් නිින්ද යන්නේ නැහැ නේද? ඉතින් සින්දුවකුත් දාගෙන අපි අපේ ගේ අස් කරපු එක තමයි කරේ. මොකද ඉතින් දැන් අත්තලුත් ළඟ මෙනවනේ. ඉතින් ඊට පස්සේ අන්තිමට ඇඳස්පස් කරලා ඉතින් නිදා ගන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් විශේෂම දේ තමයි මම අද ලස්සන බෙඩ් ෂීට් එකක් ගත්තා ළමයි. ඒක තමයි මේ ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ. බලන්නකෝ ඒක ලස්සනයිද කියලා. මම ආසම පාට නිල් පාට. ඉතින් මට මාරම හැපි. එහෙනම් ඉතින්
අදට මම vlog එක නවත්තනවා. අලුත් vlog එකකින් ආයෙත් ඉක්මනටම එන්නම්. එහෙනම් වීඩියෝ එක බලපු ඔයාලට හැමෝටම ගොඩාක් thank you. ඉතින් කමෙන්ට් එකක් දාන්න, like එකක් දාන්නත් අමතක කරන්න එපා. Thank you for watching. Bye bye.